අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අදත් ග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තේ ප්‍රභේද සම්බන්ධයෙන්. ඉතින් ඔබ දන්නවා ලංකාවේ තේ පරීක්ෂණ ආයතනය මගින් හඳුන්වා දුන්නු තේ ප්‍රභේද අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධ ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනයේ අති විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරලා ඒ සම්බන්ධ ක්ලෝනවල තියෙන ලක්ෂණ මොනවද ඒ ක්ලෝන කොයි කොයි ප්‍රදේශවලටද ගැලපෙන්නේ පහත රටට ගැලපෙනවද මැද රටට ගැලපෙනවද උඩ රටට ගැලපෙනවද ඌවට ගැලපෙනවද ආදී වශයෙන් සහ ලෙඩ රෝග වලට ඔරොත්තු දීම පටපණුවන්ට ඔරොත්තු දීම වාගේ සියලු අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් පරීක්ෂණ දත්ත ප්‍රමාණයක් ලංකාව තුල තියෙනවා. නමුත් කුඩා තේවතු හිමියන්ගේ පැත්තෙන් බැලුවහම ගොඩක් වෙලාවට උන්ට මේ සම්බන්ධ තොරතුරු sannivedanaya වෙන ප්‍රමාණය ඉතාම අඩුයි. නිසා ඉතින් අපි කල්පනා කරා මේ තේ ප්‍රභේද සම්බන්ධ හඳුන්වා දීමේ වීඩියෝ විශාල ප්‍රමාණයක් ඔබට එකින් එක ඉදිරියේදී අරගෙන එන්න. ඉතින් අද දවසේ අපි ඉස්සල්ලාම් පටන් ගන්නේ TRI 2022 කියන තේ ප්‍රභේදය කොහොමද අපි හඳුනාගන්නේ ලක්ෂණ මොනවද කියන එක. ඉතින් ඔබ බාහිරව හඳුනා ගැනීම කියන කාරණා සහ පත්‍රයක් දැක හඳුනා ගන්නවා කියන එක ඇත්තටම ඉතාම චැලෙන්ජ් එකක්. ඒක ඉතාම අමාරු කාර්යයක් ක්ලෝන වෙන් වශයෙන් හඳුනා ගැනීම. නමුත් සමහර ක්ලෝන තියෙන අපිට ඇට දැක්ක ගමම මේක වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන 20 25 වගේ ක්ලෝන. නමුත් සමහර ප්‍රභේද තියෙනවා 22 23 26 යනකොට ටිකක් එක හා සමාන ලක්ෂණ වලින් තමයි තියෙන නිසා සුවිශේෂී දැනුමකුත් අවශ්‍ය වෙනවා මේ ප්‍රභේද වෙන් කර හඳුනා ගැනීමට. ඉතින් මේ ප්‍රභේදවල තියෙන ලක්ෂණ ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ලංකාවේ තේ වගා කරන ප්‍රධාන කලාප හතරක් තියෙන තමයි පහත රට කලාපය, මැද රට කලාපය. ඉතින් මැද රට ගත්තාම මේක මැද රට තෙත් සහ මැද රට වියලි වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මැද රට වියලි කියන්නේ ඇත්තටම ඌව ප්‍රදේශේ. ඊට පස්සේ උඩ රට කියන කලාපය. ඉතින් විශේෂයෙන්ම TRI 2022 ක්ලෝන් එක ගත්තාම පහත රට කලාපය සඳහා නිර්දේශ කරනවා වගේම මැද රට ඌව ප්‍රදේශය සඳහා නිර්දේශ කරන ප්‍රභේදයක්. මේක මැද රට තෙත් කලාපය සහ උඩ රට කලාපය සඳහා නිර්දේශ කරන්නේ නැහැ. විශේෂයෙන්ම මෙහි තියෙන සුවිශේෂී ලක්ෂණ ටිකක් මේ වියලි දේශගුණික නියන් තත්ත්වවලට වගේ ඔරොත්තු දීමේ හැකියාව තියෙන නිසා විශේෂයෙන්ම මැද රට ඌව නැත්නම් මැද රට වියලි ප්‍රදේශ සඳහා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් අනිකුත් ප්‍රදේශ සඳහා මේක නිර්දේශ කරලා නැහැ. නමුත් සමහර තේ ගොවීන් 22 මැද රට තෙත් කලාපයේත් වගා කරලා තියෙනවා. ඒ නිසා මේක නිර්දේශ කරපු ප්‍රභේදයක් නෙවෙයි මැද රට තෙත් කලාපයට. නමුත් පහත රට සහ මැද රට ඌව ප්‍රදේශය සඳහා භාවිතා කරන්න පුළුවන්. සාපේක්ෂව ලංකාවේ තියෙන අනිකුත් ක්ලෝනත් එක්ක ගත්තාම ප්‍රභේදත් එක්ක ගත්තාම ඉතා ඉහළ අස්වැන්නක් ලබා දීමේ හැකියාව තියෙනවා 2022 ක්ලෝන් එකට. ඉතා වේගෙන් වර්ධනය වීමක් තියෙනවා. බරින් වැඩි දළු ප්‍රමාණයක් කෙටි කාලෙකදී ලබා දීම සිද්ධ වෙනවා වගේම විශේෂයෙන්ම දළු නෙලන කට්ටියත් කියන මේ 2022 ක්ලෝන් එක පහසුවෙන් නෙලීමේ හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් ඔබ දන්නවා වර්ධන වේගය වැඩි කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිද්ධ වෙනවා. සහ ඉතාමත් කාර්යක්ෂම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකට ඒක සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ තියෙන ප්‍රභේදයේ තියෙන සුවිශේෂී ලක්ෂණ නිසා තමයි ඉතාමත් හොඳින් ඉතා වේගයෙන් වර්ධනය වෙන මූල පද්ධතියක් තියෙනවා වගේම ඉතා හොඳින් වර්ධනය වෙන අතු පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ නිසා තමයි මේ විශාල දළු සංඛ්‍යාවක් බරින් වැඩි දළු ප්‍රමාණයක් ලබා දෙන්නේ සහ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ ජලීය පෝෂක සහ අනිකුත් ක්‍රියාවලියට ඉතා ඉහළ ප්‍රතිචාර දැක්වීමක් 2022 ප්‍රභේදයේ ඔස්සේ සිද්ධ වෙනවා. ඉතින් මේ ඉතා හොඳ මූල පද්ධතියක්, ඉතා තදින් වැදෙන මූල පද්ධතියක් තියෙන නිසා මේට පහසුවෙන් නියග තත්ත්ව සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. මේක වෙනත් ප්‍රභේදات එක්ක බලනකොට 2022 පෑවිලි තත්ත්වවලට ඉතා පහසුවෙන් මුහුණ දෙනවා. මේකද මූල පද්ධතිය සාපේක්ෂව අනිකුත් ප්‍රභේද වලට වඩා වැඩි ගැඹුරකට සහ වැඩි විහිදුණු තත්ත්වයක් ඔස්සේ පැතිරී යන නිසා මේකට පහසුවෙන් නියග තත්ත්වවලට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේක දිගු කාලීන නියග සඳහා මුහුණ දෙන්නේ නැහැ. නමුත් తాවකාලික නියග තත්ත්වවලදී පහසුවෙන් මුහුණ දීමේ හැකියාවක් තියෙනවා 2022 ක්ලෝන් එක. නිසා ඔබේ ඉඩම ටිකක් නියගයට ඔරොත්තු දෙන නැත්නම් නියග සහිත ප්‍රදේශවල නම් තියෙන්නේ විශේෂයෙන් පහත රට සහ ඌව ප්‍රදේශවල
තේ ගොවීන් විශේෂයෙන් ඔබට 20 22 ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න පුළුවන්. ඒකට හේතුව හොඳ මූල පද්ධතියක් තිබීම වගේ මේ නිසාම ඇතිවෙන අතුරුඵලයක් වෙන මේ නියගයට ඔරොත්තු දීම කියන කාරණයට එයා හොඳ ප්‍රතිචාර දක්වන නිසා වියලි දේශගුණික සහිත කලාපවල ඔබ තේ වගා කරනවා නම් නියගට නිතර ඔරොත්තු දෙන ප්‍රදේශවල ඔබ වගා කිරීම සිද්ධ කරනවා නම් 20 22 තේ ප්‍රභේදයත් එක්ක සිටීම හොඳ තත්වයක් තියෙනවා. ඊට අමතරව මෙයා වටපණු හානිවලට මධ්‍යස්ථ ප්‍රතිචාර දැක්වීමක් තියෙනවා. මොකද සමහර ප්‍රභේද තියෙනවා අපි ඉස්සරහට කතා කරන හොඳින් වටපණු රඳා මුණ දෙන ඉතාමත් දැඩි ලෙස වටපණු රෝගය සඳහා ගොදුරු වෙන ප්‍රභේද තියෙනවා වගේම මේ මධ්‍යස්ථ ප්‍රතිචාර දැක්වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකට ඒකත් එක හේතුවක් තමයි ඉතා වේගයෙන් වර්ධනය වෙන මූල පද්ධතියක් තිබීමත් එක හේතුවක් මේ වටපණු රෝග තත්ත්ව සඳහා මුහුණ දීමට. මොකද ඔබ දන්නවා වටපණු හානි තත්ත්වයකදී ගොඩක් වෙලාවට මේ මුල් පද්ධතිය ඩැමේජ් කරලා හැමින් වැවෙන මූල පද්ධතියක් තියෙනවා නම් වටපණු හානියකදී මේ මුල් සිරවීමක් සිද්ධ වෙන නිසා පෝෂක සහ ජලය උරා ගැනීම යම්කිසි දුරකට හානි වීමක් සිද්ධ වෙන්න පුළුවන් වටපණු රෝග තත්ත්වවලදී. නමුත් මෙයා ඊට වේගයෙන් මුල් පද්ධතිය අලුතෙන් නිර්මාණය කිරීම නිසා යම්කිසි දුරකට මෙයාට මධ්‍යස්ථ මට්ටමක ඉඳලා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ලැබිලා තියෙන මෙන්න මේ හේතුව නිසා. ඊට පස්සේ කඳ සහ අතු පිළිකා සඳහා ඉහළ ප්‍රතිරෝධී භාවයක් දැක්වීම කියන එක මේ ප්‍රභේදයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉතින් මෙයා අතු සහ කඳ පිළිකා කියන එක පහතරට වේලි කලාපවල නැත්නම් වේලි දේශගුණික තියෙන කලාපවල වගේම පහතරට කලාපෙත් මේ වන විට බහුලව වශයෙන් අපිට දක්නට ලැබෙන තත්වයක්. ඉතින් මේකට හේතු ගොඩක් බලපාන පෝෂක තත්ත්වයේ අඩුකම සහ මේ කාල විශේෂයෙන් වියලි දේශගුණයන් වලට දැඩි ලෙස මුහුණ පෑම, ඊට පස්සේ සුළං සහිත බව, නැත්නම් පෝෂක මට්ටම අඩු වීම, ජල ස්ට්‍රෙස් එක මේ කියන්නේ කුමන හෝ ස්ට්‍රෙස් තත්ත්ව ඇතිවීම කියන කාරණා නිසා මේ පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. තවත් සාධක ගොඩක් තියෙනවා. අපි කඳ සහ අතු පිළිකා ඇතිවීම සම්බන්ධයෙන් අපි වීඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ නිසා මෙයාගේ මේ පෝෂක උරා ගැනීමට දක්වන ඉතා ඉහළ ප්‍රතිචාරය, ඉතා ඉහළ වර්ධන වේගයක් තබා ගැනීම සහ මේ නියගවට ඔරොත්තු දෙන මේ කියන කාරණා නිසා ගසට ඇතිවිය හැකි ප්‍රතිරෝධය එහෙම නැත්නම් ස්ට්‍රෙස් තත්වයන් තවම මට්ටමක තබා ගැනීමට TRI 2022 ක්ලෝනේට හැකියාව ලැබෙනවා. මේ කියන මූල පද්ධතිය වැඩිකම, හොඳින් ප්‍රතිචාර දැක්වීම, පෝෂක උරා ගැනීම යන කාරණා නිසා මෙයාට මේ අවම ස්ට්‍රෙස් තත්වයක් තබා ගැනීමට 2022 ක්ලෝනේට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා එයාට හැකියාව තියෙනවා කඳ සහ අතු පිළිකා සඳහා යම්කිසි ප්‍රතිරෝධී භාවයක් තබාගෙන ඉන්න. ඒත් එක්කම ඊට ඉහළ වර්ධන වේගයක් තබාගෙන ඉන්න නිසාත් පහසුවෙන් කැන්කර් තත්ත්ව වගේ වලදී රිකවරි ස්පීඩ් එක යලින් තබා ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා TRI 2022 කියන ක්ලෝන් එකට. ඊට අමතරව පහතරට සජීවී දැවවේයා සඳහාත් ටිකක් ඉහළ ප්‍රතිරෝධී බවක් දැක්වීමේ හැකියාවක් තියෙනවා TRI 2022 කියන ක්ලෝන් එකට. ඉතින් මේක තමයි TRI 2022 ක්ලෝනේ පිළිබඳ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා අනිකුත් තේ ප්‍රභේද පිළිබඳ වීඩියෝ මාලාවක් අරගෙන එන්න. ඉතින් මේ තොරතුරු අපි තේ පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ දත්ත උපයෝගී කරගෙන සහ අන්තර්ජාලයේ තිබිච්ච අනිකුත් පරීක්ෂණ දත්ත එකතු කරගෙන සම්පින්ඩනයක් කරේ මොකක්ද TRI 2022 තියෙන සුවිශේෂී ලක්ෂණ කියන එක. ඉතින් ඔබට ඉදිරියේදී ඔබේ ප්‍රදේශයට මේ ක්ලෝන් එක ගැලපෙනවද නැද්ද කියන කාරණේ තෝරා ගැනීමට මේ පිටු හාලක් වේවිසා මේ තියෙන ලක්ෂණ දැන ගැනීම ඔබ වගාවට යෑමේදී තාම වැදගත් වේවි. ඉතින් ඇග්‍රිබිස් YouTube channel විදිහට අපි මේ පරීක්ෂණ සිදු කරන සියලු තේ පරීක්ෂණ ආයතනයේ ඇතුළු අනිකුත් ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරපු සියලු දෙනාට ස්තුතියි. මේ සම්පින්ඩනය කරපු තොරතුරු අපි ඔබට ඉදිරියේදී ඉදිරිපත් කරන අනිකුත් ප්‍රභේදත් සම්බන්ධයෙන්. ඉතින් අතිවිශාල පරීක්ෂණ වාර්තා ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියෙන අපිට මේක රිෆර් කරන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබට ඇග්‍රිබිස් YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් තව දුරටත් මේ ක්ලෝන පිළිබඳ මේ ප්‍රභේද පිළිබඳ ගැඹුරින් දැන ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ වීඩියෝ එකට කමෙන්ට්ස් කරන්න, ෂෙයා කරන්න, අපේ ගැටලු මොනවා හරි තියෙනවා නම් අපිට යොමු කරන්න. අපි බලමු හැකි උපරිම මට්ටමින් මේ ගැටලු निराකරණය කරගන්න. එහෙනම් තවත් දවසක
අලුත් තේ ප්‍රභේදයක තොරතුරු සමග එකතු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ඉල්ලන ගමන් අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.